සතුටින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මට හිතුණා වෙරළු අච්චාරුවක් හදන්න. මේ තියෙන අපේ වෙරළු ගහ ගෙඩි ගොඩාක් හැදිලා තියෙනවා මේ පාර. ඔන්න ඉතින් මම පහත් තියෙන ගෙඩි ටික කඩා ගන්න ගමන් ඉන්නේ. ඒක නෙවෙයි ඔයාලා අහලා තියෙනවද වෙරළු වලින් ලැබෙන ප්‍රයෝජන? ඉතින් මේ වගේ ලැබෙන ප්‍රයෝජන තමයි ලේ පිරිසිදු කරනවා, ස්කින් එකේ තියෙන කුරුලෑ ලැපකැලැල් අඩු කරනවා. ඊට අමතරව දෙහි වලටත් වඩා විටමින් C තියෙනවා කියලා කතාවක් තියෙනවා. මේ තියෙන මං අමාරුවෙන් කඩාගත්ත වෙරළු ගෙඩි ටික. ඊට පස්සේ ඉතින් අපි මේ වෙරළු ගෙඩි ටික හොඳට සෝද ගන්න ඕනේ. මේ විනාඩි 20ක් විතර ලිපේ තියාගන්න ඕනේ. අර පැලෙනකන් ඒක තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ ලුණු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, සීනි දාලා කවලම් කරලා නිකන් අර අම්බාච්චාරු හදනවා වගේ නිකන් හදන්න තියෙන්නේ. මේ තියෙන්නේ මං හදාගත්ත වෙරළු අච්චාරු එක. රස පාටයි නේද? ඔන්න දැන් මං කන්නයි හදන්නේ. ඇත්තටම හරිම රසයි ළමයි. ඔයාලත් හදලා බලන්න. බයි බයි.